ළමයි දෙන්නට පොඩ්ඩිකවත් ළමයි දෙන්නට ඉස්කෝලේ යන බොරු කියනවනේ. ළමයි දෙන්නට ඇඳුමක්වත් නැහැ. නිල ඇඳුමක්වත් නැහැ ළමයි දෙන්නට. ඒ තරම්ම ජීවත් වෙන්නේ. මහත්තයා නැතුණාට පස්සේ කියා කරගන්න මට දෙයක් නැහැ. කුලි පොත් අතර පාකි කරාවි පොඩි දිනකට ඒ ටීචර්ගෙන් හරියට පෙන්වනවා. ලියන පොත්ද මැදි? ලැබෙයි ගම්මගේ ගාම ඉන්නේ මයිදී. කියලා අපිට එතන ළමයි දෙන්නත් එක්ක මෙන්න වැද්දාගත්ත නම් මාතේ ගියට වැඩිය මම ජීවත් වෙලා ඉන්නේ මම ළමයි දෙන්නත් එක්ක මට එතන ළමයි දෙන්න බඩකින් කාන්වත් ඉල්ලන්න යන්නේ කිසිම දෙයකින් යන්නේ ළමයි දෙන්න බඩකින් දෙන්න ළමයි දෙන්න සත්‍ය නොකරපු දීගෙන තියෙනවා. මේ මාතේ කැලිච්ච සපත්තු බබලා දෙන්න ඉස්කෝලේ දාගෙන යන්නේ මේ අවුරුද්දත් සිලක පුතාගේ සපත් දෙක කැඩිලා පොඩි එක්කෙනාගේ මේවත් කියලා තියෙන දාගෙන යන්නේ මේවා. නිලමේ අඳුම් කලාවෙත් නිලමේ අන්දන රටාවෙත් වෙනස වටහා ගන්න ඔබත් කොට වෙන්න වසන්තී මහගෙදර කඩවත මාළඹේ නිට්ටඹුව වසන්තී මහගෙදර. මේ මහත්යත් නැති වුණා දැන් මාස 3මාරක් වෙන ළමයි දෙන්න ඉස්කෝලේවත් මට යවා ගන්න විදියක් නැහැ. බොහොම අමාරුන් ජීවත් වෙන ළමයි දෙන්න ඈත ඉස්කෝලේට යන්නේ බයිස්කලයක්වත් නැහැ පයින් යන්නේ මෙතන උදේ 6:00ට ගියාම 7:00 විතර වෙනවා. ටීචර්ලගෙන් බැනුම් ආනවා. පොඩ්ඩිකවත් යන්න විදියක් නැහැ මාත්‍යා නැති වුණාට පස්සේ මාත්‍යා කුඹුරු යායේ වැට්ට ගියේ කුලි වැඩ කරන්නේ කුලි වැට්ට යනකොට කකුල කුඩු වෙලා තිබුණේ. ඒ මිනිස්සුන්ව උපකාරයක් කෙරුවේ නැහැ මට මාත්‍යා නැති වුණාට පස්සේ කිසිම දෙයකින් මාස 3ක් වෙනවා 3න් බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. මට කුලි වැඩකටවත් කිසිම දෙයකටවත් යන්න විදියක් නැහැ. පොඩ්ඩිකවත් යන මමත් ලෙඩෙක්. මගේ කකුලත් තුවාල වුණා. මට එන්නම අපහසුයි. මට මංගෙන්වත් මහත්තයා නැතුණාට පස්සේ හරිම අමාරුවෙන් ජීවත් වුණේ. කුලි වැඩට යන දවසක් නෑ. දවසක් ඇර යන්නේ. බොහොම අමාරුවෙන් පොළඹට පොඩ්ඩිකවත් යන්න විදියක් නෑ. පුදුම විදියට මූණ දීගෙන යන එන්නම අපහසුයි මට. කියන්නේ ළමයාට ආර්ථික ගොඩක් ප්‍රශ්න තියෙනවා. ළමයි දෙන්න බොහොම අමාරුවෙන් මම රැකගෙන යන්නේ. කුලි කියන්නේ මේ මාත්‍යා නැතුණාට පස්සේ කවුරුත් උදව් කරන්නේ කිසිම දෙයක් නෑ. දවසක් කුලියකට ගියොත් ඒකේ බඩු ගන්න අමාරු 1500 කියන්නේ ජීවත් වෙන්න බෑද. ළමයි දෙන්නට පොට්ටිකවත් යන්න විදියක් නෑ. ළමයි දෙන්න බබලා දෙන්න ඉස්කෝලේ දැම්මේ මේන බබලා දෙන්නට පොත් ගොඩක් අඩුයි. බොහොම අමාරුවෙන් මං ජීවත් වෙන්නේ. ළමයි දෙන්න ඉස්කෝලේ යන උදේට පයින් ගියොත් 7:00 දවසක් යනවා දවසක් අරගන්න විදියක් නෑ මට. මම යන්නේ පයින් දෙට ගියාම ඉස්කෝලේ ඇරලා ටීචර්ලා බයිනෝ ඇයි මොකද ළමයි වෙන්නේ නැති ඉස්කෝලේ කියලා. ඇයි මට උදේම 7:00 වෙද්දි මං දාන්නේ. 7:00 වෙද්දි ගියාම 7:00 හිතන්ට යනකොට ළමයි දෙන්නට පොඩ්ඩිකවත් ළමයි දෙන්නට ඉස්කෝලේ යන බොරු කියනවනේ. ළමයි දෙන්නට ඇඳුමක්වත් නැහැ. නිල ඇඳුමක්වත් නැහැ ළමයි දෙන්නට. ඒ තරම්ම ජීවත් වෙන්නේ. මාත්‍යා නැතුණාට පස්සේ කියා කරගන්න මට දෙයක් නැහැ. කුලියකට ගිය 2500 එක අරගෙන ළමයි ජීවත් වෙනවලු. අද පරප්පු වෙලා ගාවත් එයාට කිසිම දෙයක් කන්න නැහැ. එහෙම තාත්ත ළමයි දෙන්න බඩකින් ඉන්නවා හිටපු ගම. ළමයි දෙන්න බඩකින් කාන්වත් ඉල්ලන්න යන්නේ කිසිම දෙයකින් යන්නේ ළමයි දෙන්න බඩකින් දෙන්න ළමයි දෙන්න සත්‍ය නොකරපු දීගෙන තියෙනවා අම්මයි මමයි කාන්වත් කිසිම දෙයක් ඉල්ලන්න යන්නේ. ඇඳුම් කැලක්වත් යන්නේ ළමයි දෙය තරම්ම ජීවිතේ කලකිරලා තියෙන්නේ. මාත්‍යා නැතුණාට පස්සේ මාත්‍යා කුලි මේ වෙඩි වැදිලා නැතුනේ කුඹුරේ ආයෙ වැට යන්න ගිහිල්ලා මාත්‍යා නැතුණාට පස්සේ ළමයි දෙන්න මම ඉස්කෝලේ ගියාම අච්චර ලිස්ට් එකක් දෙනවා ඒකවත් යන්න විදියක් නැහැ. මට එතන ළමයි දෙන්න දෙක ජීවත් වෙනට වැඩිය හොඳ මේ ආර්ථික ප්‍රශ්නෙන් දෙන්නම තුන් දෙනාම බෙල්ල වැලදාගෙන ඒ තරමට අපහසු තත්ත්වයක ජීවත් වෙන්නේ. තරම්ම කියන්නේ ගැඹුරු ජීවිතයක් ගෙනියන්නේ ළමයි දෙන්නත් එක මෙදා පටන්ම කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. කියන්නේ ගෙදර කොහොවෙලා මේ වේද කොහොවෙලා කොච්චර හරි වැඩකට යන්න විදියක් නැහැ. වැඩ නැහැ රස්සාවල් නැහැ. පුදුම විදියට ආර්ථික ප්‍රශ්න බබාලා දෙන්න ඉස්කෝලේ යවා ගන්න ඕනේ. ළමයි දෙන්නට කෑමක් මේව කරන්නේ ඒ කිසිම මේවකින් මට සහනයක් නැහැ.
ඒ කාමරේ තමයි ඉඳහගන්නේ. මේ කාමරේ රැ වෙනකොට වහිනකොට වැස්සත් අදට සත්තු ඉන්නවා. රැට මේ පොළොංගු කියන්නේ මේ මාපිලාම ඉන්නව රැට බයයි. ගිනි ගොඩක් ගාලා තමයි මෙතන රැට අර මේ රස්නෙට මේව කරන්නේ. ये मैंने कुछ कहने था मैं बाबा दिन के सब देव गट्टे पोते की सब ගත්තේ ओ कैडिला कैडी चमई दागने की बाबा दिन नहीं ना पास मैं बैग भी नहीं है तुम भी नहीं लोग पता पोताड़ी पोता तरफ पाक की तरह भी बड़ी किनारे पे होगी चिकिंग हरी पे नुमानो ලියන පොත්ද මදි लेकिन तेरे गम्मा की गाँव में से नहीं भाई කියලා අපිට එතන ළමයි දෙන්නත් එක්ක මෙන්න වැද්දාගත්තන මාත් එක්ක ගියට වැඩිය මම ජීවත් වෙලා ඉන්නේ කි මම ළමයි දෙන්නත් එක්ක මැරුණා මුදා ඉතල මට එතන මාත් පස්සු මාත් පොඩේකට බෙහෙතක් ගන්න යන්න දෙන්නේ වුණාට කියලා කියේ සොයනට කියලා කියලා ඉසයි කොපලේ තිබුණා තිබි දවස් 6ක් මම ඉස්පිරිතාලේට මං එනකොට ලොකු බපඩේ කියලාට ගින්දර වගේ වුණා අම්මට නැගිට ගන්න බැහැ ලොකු කියලාට ඉස්පිරිතාලේ පැනලා ආවේ මම බයිට ඒ ළමයි දෙන මං ජීවත් වෙන ළමයි දෙන්නත් එක්ක බලන්න ඉන්න කවුරුත් නැහැ මට බලන්න නවත්තම නැහැ ළමයි දෙන්නට රැට ඔයන් උදේ කෑවුත් රෑ දෙන්න ළමයි දෙන්න බඩ කින්නේ දවස් දෙක තුනක් මං ඉස්පිරිතාලේට තමයි ළමයි දෙන්න මැරෙනවා දැන් මොනවද වපුරන්නේ මේ දවස්වල මම නේ ගෙදර හිටියේ මාත් ඒ කරගන්න නෑ කවුරුරි ආඩි කල්ලා දුන්නත් ඒක කාලා ඉස්කෝලේ ආවගෙන ඉන්නවා ඉස්කෝලේට කොච්චර දුරයිද නේද මෙතන නම් පඩි කරලා මගේ ඉස්කෝලේ නැත්තම් ගානක් තියෙන උදේ අයා මාටික තාත්තා මාර විතර වෙනවා යද්දි පයින් බෑක් යනවා පයින් යනවා බයිසිකලයක් වන්න නැද්ද පුරුසයි බයිසිකලයක් කරන්නේ සමදයක් නෑ හොරරිය කොට බයික් එක දාගෙන යන්නේ තරම් පයින් යන්නේ උදේට දඩ පිටි ගල්ලා මම දෙන්නත් එක්ක ගියාම ඉස්කෝලේ මේ පන්සිල් මේක පටන් ගන්නවා යද්දි බයිනවා අලි ඉන්නවද මේ පැත්තේ ඕ රැට හරියට මේ 6 වෙනකොට අලි ඉන්නවා ලොකු උන්දලයි මෙන්න වැදෙන්න යනවා අලි මම ඔක්ක ටිකක් අදලා තිබ්බ එකත් කාලා අලි පරිස්සම් කරන්න අමාරුයි අමාරුයි කිසිම දෙයකින් පරිස්සම් කරගන්න දෙයක් නෑ අලි එනවා අය අමාර 7 වෙද්දින් එනවා පාන්දර තමයි යන්නේ වතුරත් නෑ බයයි අය කියන්නේ ජෙට වැදුණු ලොකු අලියාවගේ මේ මෙතනින් එනවා මේ අර ඒ පාර දිගේ එනවා මේ බාන මාතේ කැලිච්ච සපත්තු බබලා දෙන්න ඉස්කෝලේ දාගෙන යන්නේ මේ අවුරුද්ද තිසලක පුතාගේ සපත් දෙක කැඩිලා මේ පොඩි එක්කෙනාගේ මේවත් කියලා තියෙන දාගෙන යන්නේ මේවා මෙහෙමම කාරේ සපත් දෙකක් කියලා ගාඩි කිසිම කෙනෙක් උදව් කරන්නේ ආයිබෝන් හැමෝටම ඉතින් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිඳුණු වැව පඩිකාර මඩුව සොවසක්ති ගම කියන ගම්මානයට. ඉතින් මේ ගම්මානයේ මේ අම්මාගේ කතාව ඔබට ඇහෙන්න ඇති. එයාගේ වේදනාව ඔබට ඇහෙන්නට ඇති. මේ පුංචි දරුවන්ගේ තාත්තා මීට මාස 4කට ආසන්න කාලයකදී නැති වෙලා තියෙනවා. ඒක කුඹුරට යනකොට බැඳපු එඩිල්ලක් තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් අවාසනාවන්ත විදිහට මේ දරුවන්ගේ පියා නැති වුණාට පස්සේ මේ අම්මා විඳින දුක තමයි ඒ ඔබට කිව්වේ. ඒ වගේම තමයි මේ ආච්චි අම්මත් මේ නිවසේ ජීවත් වෙන්නේ. අපි ඔබට පෙන්නන්නම්. මේක නිවසක් කිව්වට ඉතින් නිවසක ඇති දෙයක් නෑ. මේක කාමරයක්. ඔබට පේනවා මොනවද මේ තියෙන කියලා බිත්ති කඩා වැටෙන්න ආසන්නයි කොයිලේ පෙරලේද කියන තත්ත්වෙටම තියෙන්නේ. ඉතින් මේක ඇති දෙයක් නෑ. මේක කාමරයක්. මේක එයාගේ සාලේ විදියට පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ එයාලා නිදා ගන්න කාමරේ. ඉතින් මොනවද මේක තියෙන්නේ කියලා හිතනවා නිවසක් විදිහ බැලුවම මොනවාද ගෙදරකට අවශ්‍ය දේවල් මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා ඔබට උනත් පෙනෙයි. ඇඳ විතරයි තියෙන්නේ. ඉතින් මේ ඇඳුමක්වත් නැහැ හරියට මේ දරුවන්ට. ඒ වගේම තමයි මේ දරුවෝ මේ අම්මා කියන විදිහට සමහර දවස් බඩකින්නේ පවා ඉන්නවා කියලා තමයි මේ අම්මා කියන්නේ. ඉතින් මේ අම්මා කියනවා සමහර වෙලාවට මේ දරුවෝ දෙන්නත් එක්කම මැරෙන්න හිතනවා කියලා. ඒ තරම් වේදනාවකින් ජීවත් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ කඩා වැටෙන්නට ආසන්න ඒ තරම් මේ කොයිලේ මේ වැත්තක් වැටිලා මේ උළුවස්සර උඩින් ඒ තරමටම දිරාපත් වෙලා
මේක තමයි එයාගේ කුස්සිය. මේ තියෙන එයාගේ කුස්සිය. ඉතින් ඇති දෙයක් නෑ මේ නිවසේ මේ ඇයට ජීවත් වෙන්නට. ඉතින් කවුරු හරි දුන්නොත් හාල් ටිකක් අරන් ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ. හාල් ටිකක් දුන්නොත් තමයි කන්නේ කියලා තමයි කියන්නේ. මේ මිරිස් කුඩු වාජනේ කිසිම මිරිස් කුඩු බින්දුවක් නෑ. ඉතින් කොහොමද මේවා කාලා දීලා ඉන්නේ කියන එක කිසිම දෙයක් නෑ. මේ ඔක්කොම හිස්. ලුණු ටිකක් තියෙනවා එච්චරයි. ඉතින් අපි ඔබෙන් ඉල්ලන්නේ මේ මවට සහ දරුවන්ට ඔබට හැකි උපකාරයක් තිබෙනවා නම් ලබා දෙන්නට කියලා. මේ මවට හිමි ගිණුමක් තියෙනවා අපි ඔබට සඳහන් කරන්න. චතුර සම්පත් දේශප්‍රිය කවුද? මහත්තයා. මහත්තයා. නැති වෙච්ච මහත්තයා. එතකොට ඔයාගේ ගිණුමක් නැද්ද? නෑ මගේ බැංකු ගිණුමක් නෑ. මම ඇරියේ නෑ. මම අයිඩෙන්ටි නැති වුණා ඒක. එතකොට මේ මහත්තයාගේ ගිණුමට සල්ලි දැම්මම කවුරු හරි කොහොමද ඔයා ගන්නෙ? ඒක මේ කාඩ් එකෙන් ගන්නවා. බැංකු කාඩ් එක තියෙනවා. බැංකු කාඩ් එක තියෙනවා. බැංකු කාඩ් එක එක්ස්පයර් වෙලා නැහැ. තව කාලෙක තියෙනවා. කාඩ් තියෙනවා. ඒක දැනට ඔයා ඒ ගනුදෙනු කරන්නේ මේ account එකේ. ඒ ඔයාගේ නම ටිකක් හදාගෙන නැහැ. මම අද මේ අයිඩෙන්ටි නැති වුණා. මම ඩෙන්ටි නැතිද? ඔව් අයිඩෙන්ටි නැති වුණා. බස් එකේ ගමන් මම ඇදිලා. එතකොට දැන් දැනට මේකෙන් තමයි ගනුදෙනු කරන්නේ. මේක කිව්වට ප්‍රශ්නයක් නැද්ද? නෑ. ඉතින් මේ දරුවන්ගේ තාත්තගේ නමට තමයි මේ බැංකු ගිණුම තියෙන්නේ. මේ අම්මා කියන විදිහට මේ අම්මට ගිණුමක් නැහැ. ඉතින් මේ පොතෙන් ගනුදෙනු කරන්න බැරි වුණත් මේ ගිණුමට හිමි ATM කාඩ් එක මේ අම්මා ගාව තවම තියෙනවලු. ඒ නිසා මේකෙන් තමයි ගනුදෙනු කරන්නේ. අපි ඔබට ඒ සඳහන් කරන්නම් මේක People's Bank මහජන බැංකුව. ගලෙන් බිඳුනව තමයි බ්‍රාන්ච් එක. නම විදියට සඳහන් වෙන්නේ මේ දරුවන්ගේ තාත්තගේ සියඹලාගොඩ මුදියන්සේලාගේ චතුර සම්පත් දේශප්‍රිය. සියඹලාගොඩ මුදියන්සේලාගේ චතුර සම්පත් දේශප්‍රිය තමයි නම විදියට සඳහන් වෙන්නේ. ගිණුමකේ තමයි 177යි 2001යි 700යි 85යි 110. 177යි 2001යි 700යි 85යි 110. ඉතින් මේ දරුවන්ගේ පියාගේ ගිණුම් අංකය තමයි මේක. ඉතින් මේ දරුවෝ වෙනුවෙන් ඔබට කරන්නට හැකි උපකාරයක් තිබෙනවා නම් ලබා දෙන්න. ඉතින් මේ අම්මා කියන විදිහට මේ දරුවන්ට හැම දෙන්නටම පොත්පත් අඩුයි කිව්වා. දෙන්නටම පොත්පත් අඩුයිලු. ඉතින් ඉස්කෝලේ ටීචර්ලා බයිනවලු හැමදාම. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ අම්මට පොතක්වත් අරන් දෙන්නට විදිහක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ තරම් අසරණ තත්ත්වයක්. ඉතින් මොකද ගෙදර මුදුන් මුල වෙච්ච තාත්තා නැති වුණාට පස්සේ නැති වෙලත් මහ කාලයක් නැහැ. මාස 3මාරක් වගේ වෙන්නේ. ඉතින් ඒ එනකොට මේ තත්ත්වේ උදා වෙලා තියෙනවා. මොකද දරුවන්ට තාත්තා කෙනෙක් නැහැ. ඉතින් මේ අම්මට මොකද කරන්න කියලා තාම හිතා ගන්න බැරි තත්ත්වේ ඉන්නේ. ඒ වගේම මේ පඩිකාර මඩුව කියන්නේ වනාලින්ගෙන් වගාවක්වත් පරිස්සම් කරගන්න බැරි අලි පිරිච්ච ගලෙන් බින්දන ප්‍රදේශයක්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ අය මේ තත්ත්වේ ඉන්නේ. ඒ වගේම තමයි මේ ආච්චි අම්මත් වයෝවෘද්ධ තත්ත්වයෙන් ඉන්නේ. ඒ ආච්චි අම්මත් මේ නිවසේමයි ජීවත් වෙන්නේ. ඒ වගේ මේ නිවසත් අබලන් තත්ත්වයේ තියෙන. ඉතින් ඔබට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ ගිණුමට උපකාරයක් කරන්නට කියලා අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම මේ අයව සම්බන්ධ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කතා කරන්න අපි මේ අයව සම්බන්ධ කරලා දෙන්නම්. ඔබට මේ නිවසට එන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි තැන කියන්නම්. ඇවිල්ලා බලන්න මේ අය විඳින දුක. ඉතින් බොහොමත්ම ස්තුතියි හැමෝටම. තෙරුවන් සරණයි.